හැම දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට ඇත්තටම දියුණු වෙන්න අවශ්‍ය නම් ඉක්මනින් දියුණු වෙන්න අවශ්‍ය නම් මේ වැරදි පහ නම් කරන්න එපා කවදාවත්ම. ඉතින් ඒකට හේතුව තමයි ඔබ මේ වැරදි පහ කරනවා නම් ඇත්තටම ඔබට ලොකු දියුණුවක් නැති වෙන්න ඇති. ඉතින් තවත් දෙයක් තමයි ඔබට මුදල් මේ එහෙම කොච්චර හෙව්වත් ඒ මුදල් වල ඉතිරියක් නැතුව ඇති. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න ඔබට අනිවාර්යයෙන්ම ජීවිතේ ඇති. එහෙනම් ඉතින් ඔබත් මේ වැරදි පහ කරනවා ඇති. මේ වැරදි පහ අදම නවත්තන්න. එතකොට ඔබට වෙනස හිතා ගන්න පුළුවන් වෙයි ඇත්තටම මම මෙච්චර කල් කරපු මෝඩකම් කියලා. ඉතින් අපි වීඩියෝ එකේ වැඩි කතාවට නොගිහින් අපි යන් වීඩියෝ එකේ හරිම දෙයට. ඉතින් පළවෙනි වැරද්ද විදියට අපි දකින්නේ ඇත්තටම ඔබගේ මුදල් පසුම්බිය ඔබ ගෙදර ඇවිත් තියෙන තැන. ඒ එක්කම මුදල් පසුම්බිය ඔය ඒ කොහේ හරි තැනක විසි කරලා දාලා නැවතත් උදේට හෝ අවශ්‍ය මොහොතක ඒ මුදල් අරගෙන වියදම් කරනවා නම් ඇත්තටම ඔබගේ මුදල් කවදාවත් ඉතුරු වෙන්නේ නැති වෙයි. ඉතින් ඒකට හේතුව තමයි පැහැදිලිවම පුරාණ රජවරු පවා මේ දේ විශ්වාස කරලා තියෙනවා. මොකද ඒ දවස්වල මුදල් පසුම්බි නැතත් ඒ කට්ටිය මුදල් රඳවපු ස්ථාන ඔවුන් ඒ විදිහට කරපු ආකාර වත්පිළිවෙත් සියල්ලම තියෙනවා. ඒකත් එක්ක ඔබ අනිවාර්යයෙන්ම මුදල් පසුම්බිය තිබිය යුත්තේ මේසයක් මත. එහෙම නැත්තම් කොහේ හෝ තැනක කුස්සිය තැනක, එහෙම නැත්තම් කොහේ හෝ බිම තැනක, එහෙම නැත්තම් පුටුවක් උඩ ඒ වගේ තැනක කවදාවත්ම දාන්න එපා. ඒ වගේම තමයි ඇඳගෙන ආව කලිසමේම මුදල් පසුම්බිය කවදාවත් තියන්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඊට පස්සේ මුදල් පසුම්බියේ මුදල් හරි ආකාරව පිළිවෙලට තැබිය යුතුයි. එහෙම නැතුව අනවශ්‍ය කොළ කෑලි ඒක තුල පුරවන්න එපා. ඔබට කවමදාවත් දියුණුවක් ළඟා කරගන්න වෙන්නේ නැහැ මේ වැරද්ද කරනවා නම්. ඉතින් එහෙනම් අපි දෙවෙනි වැරද්දට යමු. අපි ඇඳගෙන ආව රෙදි. ඉතින් අපි කොහේ හරි ගමනක් ගියා නම් ඒ ඇඳගෙන ආව රෙදි හරිම තැන හරිම විදියට තිබිය යුතුයි සෝදන තෙක්. එහෙම නැත්නම් අපිට හොඳම දේ පුළුවන් තරම් ඉක්මනින් ඒ දේවල් සෝදා දැමිය යුතුයි. එහෙම නැතුව අපි එළියෙන් ගේන මේ විස බීජ මේ සියල්ල එක්ක එළියෙන් එන ඒ සියලුම දේවල් ඇත්තටම අපේ ගේ තුලට ගෙන්න ගන්නවා අපි. ඉතින් එන්න ඒකත් එක්ක අපේ දියුණුව සම්පූර්ණයෙන්ම නවතින ප්‍රශ්නයක් තමයි ඒකත්. පුළුවන් තරම් ඉක්මනින් මේස උඩ පුටු උඩ මේ රෙදි දමන්නේ නැතුව අපි එදා ඇඳපු දේ එදාම හොදලා ඒ විදිහට පිළිවෙලට තියාගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් ඇත්තටම. ඉතින් ඒකත් අපි අදම නවත්තමු. ඊට පස්සේ දේ තමයි මේක ප්‍රධානම දෙයක් වෙනවා සපත්තු. අපි එළියට ගිහිල්ලා දාගෙන එන සපත්තු ගේ ඇතුළට කවදාවත්ම ගේන්න එපා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒක අපිට හැමදාම හොදන්න පිරිසුදු කරන්න බැහැනේ. නමුත් ගේ ඇතුළේට ඒ අපි එළියෙන් එන සපත්තු ටික දාගෙන එන්න එපා. ඇතුළේ දාන්න ඕන නම් අපි වෙනම ස්ලිපර්ස් තියාගන්න. ඉතින් මෙන්න මේකත් ප්‍රධාන වශයෙන්ම මේ දෙයට ඉවහල් වෙනවා. අනිවාර්යයෙන්ම ගෙදරින් එළියේ සපත්තු රැක් එකක් තැබිය යුතුයි. ඒ දේ රඳවා තැබිය යුතුම තමයි. ඉතින් එතනින් අපි හතරවෙනි තැනට ගියොත් එහෙම ආහාර පාන. ආහාර පාන ගත්තට පස්සේ ඇත්තටම අපි රාත්‍රී ආහාර උදාහරණයක් වශයෙන් එහෙම ගත්තට පස්සේ ඒ ආහාර ඒ විදිහටම තියලා උදේ අස් කරනවා වාගේ කියලා ඒ විදිහට නැගිටලා යන කට්ටිය ඕන තරම් ඇති. එතකොට අපේ තුල මේ තියෙන විශ්ව ශක්තියත් එක්ක ඇත්තටම අවශෝෂණය වෙන්නේ පුදුමාකාර දේවල්. ඉතින් මේකත් එක්ක බලද්දී කවමදාකවත් අපි කාලා ඉතුරු වෙන ඉඳුල් ගේ ඇතුලේ තියාගන්න එපා. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේකත් එක්ක ඇත්තටම අපිට තියෙන මේ ධනයේ ප්‍රශ්න මේ හැම දෙයක්ම මේකට බලපානවා. ඉතින් මෙන්න මේ වැරද්දත් අදින් පස්සේ කරන්න එපා. ඉතින් අපි අවසාන වැරද්දට යමු. මේකත් ප්‍රධානම හේතුවක් වෙනවා. අපේ ගෙදර ඇති සමහර අවස්ථාවන් වල කැඩුණු බිඳුණු බඩු. ඒ කියන්නේ කැඩුණු පිඳන්, ඒ කියන්නේ කැඩුණු වීදුරු, අපිට අනවශ්‍ය කැඩුණු බිඳුණු වලං කෑලි එක දේවල් අපේ ගෙදර ඇති. ඉතින් ඔන්න ඕකනම් තියාගන්නම එපා. මොකද ඒක තුලින් ඇත්තටම විශ්ව ශක්තියත් එක්ක බලද්දී මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද අපේ ගේ ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධානම දෙයක් තමයි ඔය කැඩුණු බිඳුණු දේවල් අපේ ගේ ඇතුලේ අපි තියාගෙන ඉන්න එක. කිසිම වැඩකට ප්‍රයෝජනයක් නැතිව අපි ගේ ඇතුලේම තියාගෙන ඉන්න එක. අදම මේ දේවල් ඉවත් කරලා දාන්න. ඔබට ඇත්තටම මේකේ වෙනස හිතාගන්න බැරි විදියට ඔබට දැනේවි. එහෙනම් ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරගෙන යන්න කියලා.